Dai. Aibuan. අයිබෝන්ඩ. Dai. දැන් එදා අපි කරුවේ අපේ කවුද කින්ද මන්ද කියලා අඳුනගත්ත එක. දැන් අද අපි පාඩම පටන් ගන්න ඕනේ. දැන් අද මෙතන ඉන්නවා ඩ්‍රයිවිං දන්න අය. සමහරු වැඩිපුරම වැරදි කරලා පනිෂ්මන්ට් එකට ආපු අය ඉන්නවා. සමහරු ඉන්නවා මුල ඉඳලාම ඉගෙන ගන්න ආපු අය. දැන් අර අපි දන්න දේවල් ක්‍රමවත්ව හරවත්ව ඉගෙන ගන්න එක තමයි අපි අද කරන්නේ. අපි මුලින්ම ගමු මාර්ග සංඥා ගැන. මොනවද මේ මාර්ග සංඥා කියන්නේ? මාර්ග සංඥා කියන්නේ ප්‍රියදුරන්ට මගින්ට තොරතුරක් දීම. ඒ තොරතුරු කියන්නේ මේ උපදූප වල්පල් රටවල් වල තියෙන එක එක තොරතුරු නෙවෙයි. ප්‍රියදුරන්ට මගින්ට විනයක් සංයමයක් ඇති කරන්න දෙන තොරතුරු. මොනවද? විනයක් සංගමයක් නෙවෙයි. සංයමයක් ඇති කරන්න දෙන තොරතුරු. කරුණා. මොකද මේ මාර්ග සලකුණු ගැන දැනගත්තේ නැත්නම් මහා විශාල අවුල් ජාලයක් සිද්ධ වෙනවා. මොකද මාර්ග සලකුණු සමහරක් රතු පාටයි, කහ පාටයි, සමහරක් රවුම්, සමහරක් හතරස්, එක එක নানা විදිහේ තියෙනවා. ඒකනේ ඇත්ත තමයි. ඔව් කරදර જાති. ඔය පෝඩ් ඔක්කොම පාරේ අයින් කරලා දැම්මා නම් කිසි කරදරයක් නැහැ. ඒක දාන්න. බෝඩ් කරලා දාන්න. ඒක කරන්න පුළුවන් නම් මම කරනවානේ. මම මෙතන සල්ලි වියදම් කරලා මහන්සිලා පන්තියක් කරනවාද? ඇක්ටර් ලොක්කා. සයිඩ් එකට ගිහලා ඔළුවෙන් හිටගෙන ඉන්නේ. ඒකට ගානට මොලේ ඔළුව ඇතුළට ගානට සැට්ටේ. සෝරි. සංසුම්. දැන් අපි අද කරන්න හදන්නේ මේ මාර්ග සලකුණු හඳුනා ගැනීම. මේ මාර්ග සලකුණු සඳහා පාවිච්චි කරන පොදු භාෂාවක් තියෙනවා. පොදු භාෂාව. මොකද ඒ භාෂාව? ඉංග්‍රීසි. වැරදි. ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ 1% විතරයි. මම දැන් උදාහරණයක් දෙන්නම්. මොකද්ද මේ? අත උස්සන්න දන්නේ නැහැ. ඒ කියන්නේ නොදන්න අයත් මෙතන ඉන්නවා. ඈ? හොඳයි මේක බලන්න. ඒක නම් කවුරුත් දන්නවා. ඒ කවුරුත් දන්න භාෂාවට පොදු භාෂාව තමයි කියන්නේ රූප භාෂාව කියලා. ලස්සන මලක්ස මං ඕක පොතේ අලව ගන්නද? කියන්නේ කලබල වෙන්න එපා. අපි වට නිබන්ධ සපයනවානේ. නිබන්ධ සපයනවා. දැන් මේ මාර්ග සංඥා සලකුණු ගැන පාලිත කියන්න බලන්න. සර් දැන් ඔය පාරයිනේ ඔය පාටින් බෝඩ් හයි කරලා තියෙනවනේ. නෝ හරි ඉතින් ඒකෙන් දක්වන අදහසක් ගැන කියන්නකෝ. සංඥාවකින් තරහ වෙන්න එපා මම කිව්වට. මොකද දන්නවද මට ඔය මේ වාහනේ එලවනකොට ඔය බෝඩ් බලා ඉන්න විදියක් නෑ. මම වාහනේ එලවනවා. නෑ බෝඩ් දාට තරහ වෙන්නේ මොකද? හොඳයි මේ යමක් දැන උගත් කවිරත්න මහත්මයා. ඔබතුමා කියන්නකෝ මේ මාර්ග සංඥා ගැන යමක්. මාර්ග සංඥා යනු මහත්මයා කෙටි පණිමුඩයකි. එසේත් නැත්නම් ඉංගියකි. මේ ගැන තව දුරටත් විස්තරාත්මකව පවසන්නේ නම් දැනට ඇති. ප්‍රමාණවත්ද? අපි නිවාඩු වෙලාවක කවිරත්න මහත්තයා හම්බෙලා වෙන අර්ථ දක්වමුකෝ. පොදුවේ ගත්තාම මේ සියලු දෙනාටම මාර්ග සංඥා ගැන තියෙන දැනුම උනන්දුව අඩු බව පැහැදිලිව පේනවා. ඒ නිසා ඔබ සියලු දෙනා කිසිත් නොදන්නවා කියන පදනම මත ඒ උපකල්පනය මත අපි මුල ඉඳලම මේ මාර්ග සංඥා ගැන
සාකච්ඡා කරමු. අපි ඒ මොකද මට සමා වෙන්න සර්. මේ මොකද? මට ප්‍රොබ්ලම් ඔක්කොම තමයි තියෙනවා සර්. මට ප්‍රොබ්ලම්ස් නැහැ. ඔයා මෙතන හිටගෙන ඉන්න එක. කරුණාකරලා ගිහලා වාඩි වෙන්න. වාඩි වෙන්න. හොඳයි. අපි දැන් කතා කරේ මාර්ග සංඥා ගැන. දැන් අපි මාර්ග සංඥා ගැන තේරුම් ගන්නට හඳුනා ගන්නට පාස් වෙන්න අපි දැන් මේ මාර්ග සංඥා අපි අතර බෙදා ගන්න. සර් මට කරදර අඩු සංඥා කිහිපයක් ලබා දෙන්න. එහෙම මොකද? ඇයි සර් දැන් කිව්ව සංඥා ටික අපි අතර බෙදාගමු කියන්නේ? හරි ටියුඩර් මම සංඥා බෙදාගමු කියලා කිව්වේ මේ අපි අතර මේවා ටික බෙදා ගන්න එක නෙවෙයි. පාසු වීම පිණිස හඳුනා ගැනීම පිණිස. දැන් මේ මාර්ග සංඥා අපිට වර්ග කරන්න පුළුවන් කොටස් තුනකට. එක තමයි අනතුරු ඇඟවීමේ සංඥා. පාලන සංඥා, තොරතුරු සංඥා. තේරුණාද? එතකොට මේ අනතුරු ඇඟවීමේ සංඥා ඉතාමත්ම ලේසි හඳුනා ගන්න බොහොම පහසුයි. මේ වගේ කහ පාට පසුබිමක සවි කරලා තියෙනවා. තේරුණාද? දැන් මේ අනතුරු ඇඟවීමේ සංඥා වලින් කෙරෙන්නේ මොකක්ද? කෙරෙන්නේ අනතුරක් මේ ප්‍රදේශයේ සිදුවිය හැකි බවට. අනතුරක් සිදුවිය හැකි කියලා මේ ප්‍රදේශයේ පෙන්눔 කරලා දෙනවා. රියදුරාට පෙන්눔 කරලා දෙනවා මේ ප්‍රදේශයේ අනතුරක් සිදුවිය හැකි කියලා. ඒක කලින් දැන්වීමක් කරන්නේ. කොටින් කියනවා නම් අනතුරක් සිදුවෙන යන බව රියදුරාට කලින් දන්වනවා. සමා වෙන්න මහත්මයා. මම අහලා තියෙනවා මළගිය ඥාතීන් හීනෙන් පැමිණ වෙන්ට තියෙන අනුතුරු ගැන දැනුම් දීමක් කරපු අවස්ථාව ගැන. මහත්මයා වාඩි වෙන්න. මොනවද කවුරුද මහත්මයා කියන්නේ? අපේ මේ රියදුරු මාත්‍රු නිදාගෙන හීන බල බලද වහනෙනවද? එහෙම කලින් අනුතුරු දැනගන්න. හැබැයි මෙයාට නම් මළගිය ප්‍රාණකාරයෝ හීනෙන් ඇවිල්ලා එයාට එන්න කියලා කියනවා. හොඳයි අපි දැන් මේ මාර්ග සංඥා අරගෙන සාකච්ඡා කරලා බලමු. දැන් මේ සංඥාවේ මේ කොටස පාර කියලා හිතාගෙන මට කියන්න බලන්න ෆ්‍රැන්සිස් මොකද්ද මේකෙන් අර්ථවත් වෙන්නේ? මොකද්ද මේකෙන් අපිට දෙන පණිවිඩය? ඉදිරියේ වංගුවක් ඇත. ඉදිරියේ වංගුවක් ඇත කියන්නේ කොයි දිශාවටද? මොන පැත්තටද? කොයි දිශාවටද? ඔය පැත්තට. ඔය පැත්තට කියන්නේ මොන පැත්තටද? වමටද දකුණටද? වමට. දැන් ඒ කොහොමද අර මේ දකුණු අත මෙහෙම කරලා වෙල හැම මොහොතකම ක්‍රියාශීලීව ඉන්න වැඩි දියුණු කළ නව ඇන්ලීන් දැන් අලුත් රසයකින්. කිව්වේ මේ දිශාව හරියට සමන් දැන් ටිකට් ඉස්සෙල්ලා වත් කෑයි. දකුණු අත තාම මාළු දුන්නයි ඒ. ෆ්‍රැන්සිස් හැමදාම මාළු කන්න හම්බෙන්නේ නැහැ. තේරුණාද? වම දකුණ අඳුර ගන්න ඉගෙන ගන්න ඕනේ. තේරුණාද? පළමු කාරණාව වම දකුණ අඳුර ගන්න ඉගෙන ගන්න ඕනේ. හොඳයි. දැන් කවුද ඊළඟට? චෝලි නේද? චෝලි කියන බලන්න මේ සංඥාවෙන් මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ බලන්න මේ සංඥාවෙන්? මෙහෙම වංගුවයි මෙහෙම වංගුවයි. මෙහෙම වංගු කියලා හරියන්නේ නැහැ. මේක කියන්නේ මේ මොන දිශාවටද මොන පැත්තටද තියෙන්නේ? වමට එකයි නෑ දකුණට එකයි. මේ ඔයාටත් අමාරු නම් ඔයා ගිහිල්ලා මාළු කෑමයක් කාලා එන්න. නෑ හරි. වමට වංගුවයි දකුණට වංගුවයි. දකුණට වංගුවයි. හොඳයි. එහෙනම් බලන්න දැන් එක්කෙනෙක් කියන්න මේ කවුද ටියුටර් හැංගෙන එපා. මේ මොකක්ද? ඕක සිරා වංගුව. සිරා වංගුවක් කියලා ගන්න නැහැ. දැන් සිරා කියන්නේ වැඩේ සීරියස්. ඔය වංගුව තනි ඇඟිල්ලෙන් මෙහෙම කරකෝල ගන්න බෑ. ගම් එක දාලා හයියෙන් කරකෝල ගන්න ඕනේ. කොටින්ම කියනවා ඔය වංගුව ගන්න බොණ්ඩ ඕනේ. කොටින්ම කියනවා වැලමිටි වංගුව.
අන්න හරි. නියම වචනේ ආවේ අන්තිමට. වැලමිට වංගුවක්. වැලමිට වංගුවක් කියන්නේ දකුණට වැලමිට වංගුව ඉදිරියේ. තේරුණාද? හොඳයි. දැන් මම කියන්නද? රංජි කියන්න බෑ. කියන්න බෑ මේ මොකද්ද මේකේ? අනේ සර් මට ලේසියක් දෙනවද එච්චර අමාරුවක් නැතුව. මොකද මම ටිකට් කරද්දී ඕක බලන්න මට වෙලාවක් නැහැ. නෑ මේ බය වෙන්න එපා තේරුණාද? මේ කලබල නෙවෙයි මම මේ කියන්නේ. අනේ සර් මං අහිංසක මිනිස්සෙක් සර්. මම මේ කරදරෙන් නිදහස් කරන්න මං යන්න. මේ රංජිත් මේ බාරිනෝ මේ රංජිත් කලබල නොවී දැන් මම කියා දුන්න එක කියන්නේ දැන් මේ බලන්න මේ බොහොම සරල දෙයක් නෙමෙයි. දැන් මේ තියෙන්නේ අපි යන පාර කියලා හිතාගන්න. තේරුණාද? දැන් මේ පාරවල් දෙකක් තියෙනවා. මේ පාරවල් දෙකක් තියෙනවා. මේ පාරවල් දෙක මෙහෙම ඇවිල්ලා මෙතනදී මොකද වෙලා තියෙන්නේ? මේ පාරවල් දෙකක් ගිහිලා තනි පාරක් වෙනවා. තනි පාරක් වෙනවා. පාරවල් දෙකක් ගිහිල්ලා තනි පාරක් වෙනවා. අම්මේ. කවිරත්න මහත්මයා මේ සරකුණ දිහා බලලා උත්තරයක් දෙන්න හැබැයි කවියෙන් නෙමෙයි. උඩ කොටස පටුය. පහළ තරම පළල්ය. උඩ යන ඉදිරියයි. එනම් ඉදිරියේ පටුය. පිළිතුර නිවැරදිය එහෙත් එය තරමක් දිගයි. හැබැයි නම් කෙටි කළද කිව හැකියි. හොඳයි. වඩ මිස් බොනිරා ෆර්නැන්ඩෝ ඔයා මොනවද හිතන්නේ මේ සලකුණ ගැන? ලස්සනයි. මං අහන්නේ ලස්සනද කැතද කියලා නෙවෙයි. සර් කිව්වේ මට හිතෙන්නේ මොනවාද කියලානේ. මට මේ ඔයා හිතන්නේ මොනවද කියන එක මේ දැනගන්න ඕනේ. මට දැනගන්න ඕනේ මේ සටහනේ මේ සලකුණේ කියවෙන්නේ මොකද්ද කියලා. ඉස්පිරිතාලයක් වගේ. අපිටත් පේන්නේ ඉස්පිරිතාලයක් තමයි. කාමද මාවද මේක කොලම් මඩුවක් කරන්න ලෑස්ති වෙන්න එපා. වීඩියෝට ගන්න එපා මේදී. දැන් මේ බලන්න. මිස් ෆර්නැන්ඩෝ මොන පදනමක් මතද කිව්වේ මේක රෝහලක් කියලා? ඔය කුරුස තියෙන්නේ හොස්පිටල් වල ඩිස්පෙන්සරි වල එහෙමනේ. මිස් ෆර්නැන්ඩෝ මේව හිතාගන්න. මේ උඩ ඉඳලා පාර පේන විදිය කියලා හිතන්න. ඒකට වඩා පහසුයි. තේරුණාද? දැන් බලන්න. එක පාරක් මෙහෙම දිව යනවා. තව පාරක් මේ අතට යනවා. මේ මොකක්ද? බොල්ලස්කම හන්දියනේ. මිස් ෆර්නැන්ඩෝ මේ සලකුණු ජාත්‍යන්තරව පාවිච්චි කරන සලකුණු. ඉතින් බොරලොස්ගම හන්දියට විතරක් නෙවෙයි. ජාත්‍යන්තරව පාවිච්චි කරන සලකුණු. සම්පත් කියන්නේ බලන්න මොකද කියලා මේ? සර් මේක හතරමං හන්දියක්. ඉතින් බොල්ලස්කම හන්දියත් එහෙමනේ. මිස් ෆර්නැන්ඩෝ ඉතින් අපි පස්සේ කතා කරමු. ක්ලාස් එකේ වුණාට පස්සේ කතා කරන්නේ. නෑ. ඊළඟ ආත්මේ. මිසි දැන් ඔය පරක්කු වැඩි. හොඳයි අපි මෙච්චර වෙලා සාකච්ඡා කරුවේ පාරේ හැඩය අනුව පිළිලා තියෙන නාම පුරු නැත්නම් සංඥා ගැන. දැන් අපි බලමු පාරේ පිහිටීම අනුව ඇතැම් විට දකින්න පුළුවන් නාම පුරු නැත්නම් මේ සංඥා කීපයක් ගැන. දැන් මේ තියෙන්නේ ඒ වගේ සංඥාවක්. දැන් කරුණාකරලා මට කියන්න ශරීන් අවධානයෙන් ඉන්න. කියන්න මේ සංකේතවත් වන්නේ මොකද්ද කියලා? මේ මොකද්ද මේකෙන් සංකේතවත් වන්නේ? ඔව්. Sorry sir. ඔව්. No idea. අයියෝ අනේ පව් අප්පා. මේ හලෝ මේ දුවා පව් අප්පා ගන්න දෙන්න ඕනේ නැහැ. එයා දන්නේ නැති නිසා දන්නේ නැහැ කියලා කිව්වා. පව් ගන්න. ආශිත් බ්‍රේව් වැඩි කිලෝමීටර් ගණනක් දුර ගිහිල්ලා. හරි සෝනා. ඉස්සෙල්ලා මම දැන් කියන්න. මේකේ සංකේතවත් වන්නේ පටු පාලම. මොකද්ද? පටු පාලම. දැන් මේ තියෙන්නේ පාලමේ ඇඳ දෙක. ඉතා පහසුවෙන් මත තියාගන්න ඕන නිසා හිතාගන්න මේ තියෙන පාලමේ ඇඳ දෙක කියලා. ඒතර පහසුයි. මහත්මයා ප්‍රශ්නයක් නැගී හැකිද? නැගිය හැක. පටුපාලමක් කෙසේ සංකේතවත් වන්නේ නම්
පළල් පාලම කෙසේ සංකේතවත් විය යුතුද? කවිරාජ මහත්මයා අපි බොහෝ දුරට මේ සංකේත තුලින් කරන්නේ අනතුරක් සිදුවේ හැකි බවට වේලාසනින් රේදුරන්ට ඉඟියක් දීම. ඒ නිසා දැන් පටු පාලමක අනතුරක් සිදුවේ ප්‍රවණතාවය වැඩි. පළල් පාලමක එහෙම ප්‍රවණතාවයක් නැහැ. පළල් පාලමක ඉඩකඩක් තියෙනවා වාහන වලට එහා මෙහා යන්න. ඒ නිසායි පටු පාලමක මේ වගේ අනතුරක් සිදුවේ හැකි කියලා වේලාසනින් අපි ඉඟියක් දෙන්නේ. පැහැදිලිද? පැහැදිලි. ඉතා පැහැදිලි. දැන් මම තවත් සලකුණු කීපයක් ගන්නවා. දැන් මේ සලකුණෙන් කියන්නේ ඉදිරියෙන් නවතුන කියන එක. ඉතින් සමහර සලකුණු තියෙනවා ඒක දක්ක ගමම්ම ඒක අදහස් කරන දේ එක පාට තමුන්ලට ඔලුවට එන්නේ නැති වෙයි. ඒ නිසා මේක මතක තියාගන්න. මතක තියාගන්න පහසු වෙන්නේ මම කියන්නම් මේ තියෙන්නේ ඉදිරියෙන් නවතුන කියන සංඥාව. එතකොට මේ තියෙන්නේ ඉඩ දෙනු කියලා සංඥාව. වාහනයකට ඉදිරියෙන් වාහන ඉඩ දෙනු කියන සංඥාව මේ තියෙන්නේ. සර් කාටද ඔය ඉඩ දෙන්නේ? කුණු ට්‍රැක්ටර් වලට. මට පාට එක ගන්න දෙපා හරිද? අද කතාවට ආව කුණු පුරපු ට්‍රැක්ටර් එක ගෙනල්ලා තමුෂලා ගෙදර ඉස්සරහට කරලා යක්ලු වරන් යනවා ගෙදර. හරිද? ඉල්ලුවක් කළේ මචං. ඒල පොඩක් ඉන්න. සසුදෙන්න. හෙටර මහත්තයා මම කිව්වේ ඉදිරියෙන් එන වාහන වලට තමයි ඉඩ දෙන්න ඕනේ කියලා. යෝ මට මාත්‍ය කියන්න බප්පා. මට කවුරුත් හරි මාත්‍ය කියලා කතා කරන්නේ. මට නේ කෙතේ වානේ. හොඳයි. බරිල්. අපි බලමු තම සලකුණු කීපයක්. කාටද කියන්න පුළුවන්ද මේ මොකද්ද කියලා? සර් කරලයිට් ඉදිරියේ. ඔව්. ආලෝක සංඥා ඉදිරියෙන්. හොඳයි. බලන්න මෙන්න මේක සංඥාව ගැන. මාර පල්ලමක් සර්. මොකද? මාර පල්ලමක්. අවදානම් පල්ලමක්. හොඳයි. දැන් මේ තියෙන වගේම අවදානම් කන්දක් කියන එක. තේරුණාද? සර් ඔය අවදානම තියෙන්නේ කාර් වලට විතරද අපිලට නැද්ද? මේ කාර් එකක් ඇඳලා මේකෙන් සංකේතවත් කරන්නේ කාර් එකට විතරක් අවදානම තියෙනවා කියලා නෙමෙයි. සියලුම වාහන වලට. තේරුණාද? දැන් අපි බලමු මෙන්න මේ සංඥාව දිහා. බලන්න. මොකද්ද මේක කියන්නේ? වාහන සම්පූර්ණයෙන් නොමග යනවා වගේ. අයියෝ නොමග යනවා නෙමෙයි පාර ලෙස්සනවා. ඒ කියන්නේ පාර ලෙස්සන සුළුයි. පාර ලෙසන සුළුයි. අන්න හරි. බොහොම හොඳයි. තව සංඥා කීපයක් තියෙනවා. කැමතිද ඉගෙන ගන්න? කැමති. හරිම සන්තෝෂයි. හොඳයි. බලමු. මේකෙන් සංකේතත් වෙන්නේ මොකද්ද? කියන බාන චෝලි කියන බාන. සර් ඔය පාරමාරු වෙන ස්ථානේ. අපි මෙහෙම කියමු. පාරමාරු ස්ථානය කියලා කියන්නේ දැන් පාරමාරු ස්ථානයක් සංකේතත් වෙන සටහන තියෙන්නේ නිල් පාට පසුබිමක. මේකෙන් කියන්නේ පදික මාරුව ඉදිරියෙන්. අපි දැන් බලමු මේ සංඥාව ගැන. මොකද මේකෙන් කියන්නේ? මේ රේල්වේ ක්‍රොසින් එක. ඔව් ගේට්ටුවක් සහිත දුම්රිය මාර්ගය. එතකොට මේකේ මොකද කියවෙන්නේ කියලා කියන බාන චෝලි. මොකද්ද මේකෙන් කියවෙන්නේ? සර් ඕක දුම්රිය එන්ජිමක්. එන්ජිම තමයි දුම්රිය බර සේරම අදින්නේ. ඒක නිසා එන්ජිම හරිම වැදගත්. පැන්සිල් සංකල් මෙයාව පිස්සු වට්ටලා. පොඩ්ඩක් සංසුගෙන් පොඩ්ඩක් සංසුගෙන් මෙහායන් මේක ඇවිල්ලා ගේට්ටුවක් නැති දුම්රිය හරස් මාර්ගයක්. අවාසනාවන්ත කමට මේ වගේ ස්ථාන තියෙනවා. විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මේක ඉතාමත්ම මාර්ග ස්ථානයක්. සර් ඒකට හොඳයි මිනි ඔළුවයි ඇටකටු දෙකයි. අතර ඒකට මෙයාගේ ඔළුව ගානට සැට් වෙන දෙන්න. දැන් මේ සංඥාව දිහා බලන්න. අපිට මේ සංඥාවෙන් පෙන්눔 කරන්නේ ඉදිරියේදී ගවයන් ඕ එවැනි සතුන් ෆැමිලි ප්‍රොබ්ලම්ස් තියනා නෑ මේ මොකද අනතුරු ඔක්කොම තියනා කියලා නෑ පෙන්වන්නේ. අනතුරු වළක්වා ගන්න. මේ සියලු දේවල් ඉතාමත්ම උපයෝගී වෙනවා. වැදගත් කියලා. වැදගත්. අබු ෆැමිලි නෙවෙයි. ෆැමිලි නෙමෙයි.
අනතුරු. අනතුරු. හොඳයි? හොඳයි හොඳයි. දැන් මම සියලු දෙනාට කියනවා සුබ රාත්‍රිය. Good night. පරිස්සමෙන් යාළුවන්ට යන්න ඕනේ. හොඳයි? සුබ රාත්‍රිය කවුරුද මහත්මයා? හරි නේද?